Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා. අද මට පොඩි vlog එකක් කරන්න හිතුණා. මම පාවිච්චි කරන product ගැන ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. දැන් හවස් කාලේ මම නාලා කාලා දැන් free එකේ ඉන්න වෙලාව. ඉතින් ළමයි මම ඔයාලට පෙන්නන්නම් මම ඊයේ මේ ගත ලස්සන මල් පැලයක්. හිතිලා ඇත්තටම මේක 150ක් වුණේ. මේක මාරම ලස්සනයි. මම හිතුවා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් ගැන. ඇත්තටම මම ගොඩාක් ලොකුවට ගොඩාක් ගණන් වියදම් කරලා මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ. හැබැයි මම ලස්සන වෙන්න ආසයිනේ. මම විතරක් නෙවෙයි ඔයාලත් ලස්සන වෙන්න ආසයි. ඉතින් ළමයි මේ වෙලාවේ නම් අපේ ගෙදර ගොඩක් සද්ද වැඩි. ගණන් ගන්න එපා චුට්ටක්. මම මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් අඩුතරමේ අපේ බන්ටි හරි කෑ ගහනවා. මම ඇත්තටම ගොඩක් වතුර බොන්නේ නැහැ. මොකද අපි ඇඟ වේලෙන්න ගත්තා. මොකද වතුර බොන්න මට වතුර පෙවෙන්නෙම නැහැ. ඒ නිසා මම මේ මල්ලගේ ලස්සන බෝතලයක් තිබ්බා. මම ඒකට මේ වතුර එකක් පුරවලා කාමරෙන් තියාගත්තා. මොකද මට ඒක දැක්ක ගමන් බොන්න පුළුවන් නේ. මේක තමයි මගේ බෝතලේ. මම මේකට වතුර එකක් පුරවගත්තා. දැන් නම් ටිකක් බීලා තියෙනවා. ඉතින් මට හිතුණා ඇඟ වේලෙන්නේ අපි වතුර බොන්නේ නැති වුණොත් නේ. ඉතින් අර විවිධ ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා වගේම තමයි අපේ ඇඟට අපි හොඳට වතුර බොන්න ඕන. ඒ නිසා මම හිතලම වතුර බොන්න තීරණය කරා. තමයි මම මේ ගිය මාසේ මම මේක ගත්තේ දැන් ඉවර වෙලා. මේක මම චන්දනාලේප එකේ තමයි බොඩි ලෝෂන් එක ගත්තේ. මේක මාරම සුවඳයි. දැන් මේ ගොඩ ඉවර වෙලා තියෙන්නේ. මාරම සුවඳයි. ඒ වගේම තමයි අර සමහර ක්‍රීම් ගෑවට පස්සේ අර මේ ගාපු ගමන් මේ හැම වේලිලා වගේ තියෙනවා. මේක ගෑවහම එහෙම නෑ ඇත්තටම. මේ තෙතමනේ රැඳිලා වගේ තියෙන කෙනෙක්. මෙහෙම ගහනකොට මාරම සුවඳයි. ඇත්තටම මාරම සුවඳයි. මම හිතනවා මේක මේ වයිටින් ක්‍රීම් එකක් නෙවෙයි. ඇත්තට මේක හොඳයි. මම මේක මාසයක් තාම පාවිච්චි කරේ. මාසය ඇතුළත මට හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම මේ මගේ යටිපතුල් පැලිලා තිබ්බා. ඉතින් මේක මාර කැතයිනේ යටිපතුල් පැලිලා තිබ්බහම මම මේ ඒ නිසා මේ Forever එකේ මේ ෆුට් ක්‍රීම් එක ගත්තා. මම මේක ගන්න අරගෙන මාස 5ක් 6ක් වගේ ඇත්තටම මාර විදියට පැරිලා තිබ්බේ මගේ යටිපතුල්. මේක ගෑවට පස්සේ මේ එහෙම මගේ යටිපතුල් පැරිලා තිබ්බද කියලාවත් හිතා ගන්න බෑ. මම ගොඩක්ම මේක යූස් කරන්නේ රැට. මොකද අපි නිදා ගන්න යන කලින් ආයේ කොහෙවත් ඇවිදින්න කරන්නේ නැහැ. මම මේක හොඳට ගාලා නිදා ගන්නවා. මේක මාර සුවඳයි. මේකත් ඉවරයි ළමයි. මගේ දැන් ඔක්කොම දේවල් මේ ඔක්කොම මේ ක්‍රීම් වර්ග ඉවර වෙලා ගන්න වෙලා තියෙන්නේ. මේකත් මට ගන්න වෙලා තියෙන්නේ. මේ මාර සුවඳයි. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. ඇත්තටම මාර හොඳයි. මගේ experience එකත් එක කියන්නේ මාර හොඳයි ඒක. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ ළමයි. මේ ඇත්තට මේක පේනුම ලස්සනයි. ඒ කියන්නේ හොඳයි quality. මේක එච්චර ගාණක් වෙන්නේ නැහැ. මේක 370යි. මම දැන් අවුව සැරයිනේ. ඒ නිසා එළියට යනකොට මම sun cream එකක් පාවිච්චි කරනවා. ඒකට මේ Vivea එකේ sun cream එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම මේ මට මේක එච්චර ලොකු සාර්ථකත්වයකුත් නැහැ. හැබැයි ඉතින් මම ගත්ත නිසා ගන්නවා. මේක මේ ඔයිලි ගතිය වැඩි මේකේ. ඇත්තටම මේක ඔයිලි ගතිය වැඩි. මම මේක පාවිච්චි කරන්න අරන් මාස 6ක් වගේ. ඔයාලා කමෙන්ට් කරන් යන්න ළමයි. වෙන හොඳ sun cream එකක් තිබ්බොත් මොනවද කියලා. මොකද මට sun cream එකක් ගන්න වෙලා. මේක එච්චර හොඳ නැහැ. මොකටද තියෙන ප්‍රශ්නයක් තමයි අපේ කොණ්ඩේ මේ යන එක. කොණ්ඩේ යනවා. කොණ්ඩේ අව පැහැවෙලා. ඒ නිසා මේ ගොඩක් අය තියෙන ආසයිනේ කොණ්ඩේ දික් කරගන්න. ඒ නිසා මම නම් ළමයි කොණ්ඩේ දිගට තියලා කැපුවා. මොකද මම දන්න කාලෙක ඉඳන්ම මගේ කොණ්ඩේ දිගයි. මට ඒ නිසා හිතුණා කොණ්ඩේ කපන්න. මම දැන් අවුරුදු 2ක් වගේ ඉඳන් පාවිච්චි කරන්නේ මේ හර්බ් ලයින් එකේ කේශවර්ධනී හා ඔයිල් එක. මම ඊට කලින් මට ඒක නම මතක නැහැ ළමයි. මම එකක් පාවිච්චි කරා මේ මට ඒක ඇත්තට නම මතක නැහැ. මම මාසයක් වගේ පාවිච්චි කරේ මගේ කොණ්ඩේ යන්න ගත්තා. ඒ මේ අක්කා කෙනෙක් කිව්වේ ඒක හොඳයි ගාලා බලන්න කියලා. ඒ නිසා මම මේක ගාන එක නැවැත්තුවා. ඒක ගෑවා.
මේ කොණ්ඩේ යන්න ගත්තා. ඒ නිසා මම ආයෙත් කේශ වර්ධනයකට මාරු වුණා. මේකෙත් ළමයි ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක ඒ ළමයි මේකේ ගාණ නම් දාලා මට මතක විදියට 700ක් වගේ. ඒකත් ඇත්තටම මාර හොඳයි. මාර ක්වොලිටි. මම ඒක තමයි ඉතින් දැන් අවුරුදු 2ක් ඉඳන් ගන්නෙ. මම ඩේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කරන්නේ Vivea එකේ ඩේ ක්‍රීම් එක. මේකත් අවුරුදු 2ක් වගේ පාවිච්චි කරනවා. මේක ඇත්තටම වයිටින් ක්‍රීම් එකක් නෙවෙයි. මේක ඇත්තටම ළමයි ගෑවට පස්සේ නිකන් අපි ෆවුන්ඩේෂන් එකක් ගාලා වගේ මාරම මට නම් ආව ලස්සනට පේනවා මේක ඇත්තටම ගෑවහම. ඒක කහ පාටයි. ඒත්තර මේක හොඳයි. මම නම් මේක මේ සැලුන් එකේ අක්කා කෙනෙක් කිව්වේ මේක හොඳයි. පොඩ ගාලා බලන්න වයිටින් ක්‍රීම් එකක් නෙවෙයි එහෙම කියලා. ඇත්තටම මට ඒක හොඳයි. මට ගොඩක් ඔය වයිටින් ක්‍රීම්, සැර ක්‍රීම් ಜಾති ගන්න බෑ. මූණේ ගෙඩි එනවා. දැන් මම අවුරුදු 2ක් ඉඳන් ඒක ගෑව. ඇත්තට මේක හොඳයි. ඒකේ සන් ක්‍රීම් එක පොඩ්ඩක් ඔයිලි. එනේ මට සෙට් වෙන්නේ නැහැ. මේ ඩේ ක්‍රීම් එකට මම හරි ආසයි. මම වෙන ක්‍රීම් එකකට මාරු වෙන්නෙත් නැහැ. මට ඒක සෙට් වෙනවා. අපේ අර මේ ලිප්ස් කළු වෙනවනේ පොඩ අව පැහැයි වගේ නිසා කැතයි. මම ලිප් බාම් එකක් පාවිච්චි කරනවා. මේක ඔරික්ස් එකේ ස්ට්‍රෝබෙරි එක. මේක මෙතර මාර. මම මේක ළමයි ගාන්න අරන් ඉච්චර කාලයක් නැහැ. මගේ මේ ලිප්ස් කළු වෙලා තිබ්බේ. ඇත්තටම කළු වෙලා තිබ්බේ. මේ මම මේක ගාන්න ගත්තට පස්සේ ඇත්තට ලොකු රිසල්ට් එකක් මේ බලා ගන්න පුළුවන් වුණා. ඇත්තට මේක ගෑවහම ලාවට රෝස පාටක් වගේ වෙනවා. මේක මාරම හොඳයි. මේකත් ඉතින් ඉවර වෙලා තියෙන්නේ. මට ගන්න වෙනවා. මම මේකෙන් පොඩ්ඩක් මේ ඇඟිල්ලෙන් අරන් ගන්න. මේක මාර හොඳයි. 아무තු සුවඳකුත් එනවා. හැබැයි ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ මේ අර රස්නේ වැඩි තැන්වල මේක තිබ්බම දිය වෙන්න බලනවා. මටත් මේ දන්නේ නැතුව මේ රස්නේ තැනක තියලා ඒකයි උනේ. මම ඒක මාරු හොඳයි. ඔයාලත් ඉතින් පාවිච්චි කරලා බලන්න. මම ගෑවා Sunsilk, Lifebuoy ඒ වගේ ඒ දෙකනේ ගොඩක් ඩව්. මට මේ කොණ්ඩේ නිකන් කැඩි ගියා. කොණ්ඩේ යන්න ගත්ත හොඳටම මේ එක සෑමාරම සැරයි ඒ ප්‍රොඩක්ට්. ඊට පස්සේ මම කාලයක් ෂැම්පු ගන්න නැතුව හිටියා. බේබි සබන් ගාලා කන්ඩිෂනර් එහෙම ගෑවේ. ඊට පස්සේ මට හිතුණා ෂැම්පු එකක් ගන්න එක හොඳයි නේද කියලා. ඊට පස්සේ මේ ප්‍රෝටීන් ක්ලිනික් මේ ෂැම්පු එක ඇත්තටම මාරු හොඳයි. මම මේක ගාන දවස්වලට ළම හැමදාම ෂැම්පු කරන්නේ නැහැ. හැමදාම ෂැම්පු කරන්නේ නැහැ. හැබැයි ෂැම්පු කරන දවස්වල මම කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක ගානවා නම් ළමයි කන්ඩිෂනර් එකක් ඕන වෙන්නේ නැහැ. ඇත්තටම මේක මාර හොඳයි. ඔයාලා try කරලා බලන්න. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ඇලෝවේරා ජෙල් එක. මේකෙත් ඉතින් ඉවර වෙන්න ළඟයි කියන්නේ චූට්ටයි තියෙන්නේ. මේ ඔක්කොම මට එකපාර ගන්න වෙලා තියෙන්නේ. මම මේක පාවිච්චි කරන්නේ මම නයිට් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැති නිසා මම මේක රැට තමයි පාවිච්චි කරන්නේ. මේකත් ඇත්තටම මාර හොඳයි. නැචරල් සුවඳක් තියෙන්නේ. මේකත් ඉතින් ඉවර වෙලා එකක් ගන්න වෙනවා. ඉතින් මේ නිෂ්පාදන පෙළ තමයි මම පාවිච්චි කරන්නේ කාලෙක ඉඳන්. මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම ගොඩක් වියදම් කරන්නේ නැතුව පොඩි වියදම් ඔක්කොම ළමයි මට මතක එතන තිබුණේ සන් ක්‍රීම් එක විතරයි 900 ගාණක්. ඊටු ඔක්කොම 500 450 එහෙම ඒවා. මේ අපිට ලස්සන වෙන්න ලොකු වියදමක් ඕනේ නෑ. ඉතින් අපි හොඳම දේ තෝරගන්නවා නම් ඇත්තටම හොඳයි. ඒක අපේ සෞඛ්‍යයට හොඳයි. ඇත්තටම දැන් ගොඩක් ඔය වයිටින් ක්‍රීම් තියෙනවා. ඒවා ගාලා පස්සේ අතුරු ප්‍රතිඵල වැඩි. ඉතින් මම ඔය පාවිච්චි කරන පොඩි ප්‍රොඩක්ට් ටික ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඉතින් ළමයි මේක මගේ first day vlog එක. ඔයාලා මේ නිෂ්පාදන පාවිච්චි කරනවා නම් කමෙන්ට් කරන් යන්න. ඒ වගේ කොහොමද රිසල්ට් ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියනවද කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye.